හරි යාළුවනේ මගේ YouTube channel එකට උඹලා ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. මම අද හදන්නේ ඊට කලින් මගේ YouTube channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. තව මේ වගේ වැදගත් වීඩියෝ බලන්න. හරි අද මම හදන්න යන්නේ බිත්තර rice එකක්. බිත්තර කිව්වට මම chicken උත් දානවා. rice එක හදාගන්න මුලින්ම leeks ටික කපා ගන්න ඕනේ. leeks ටික හොඳට හීනියව කපා ගන්න ඕනේ. අපි හරි මේක කපා ගමු. හරි ස්ටික් කපාගෙන ඉවරයි. අපි කැරට් ටික ගාගමු. කැරට් කපනවට වඩා ගාගන්න එක ලේසියි. මම මේ කැරට් ටික ගාගන්න. හරි කැරට් විලීක්ස් මේ වගේ දාලා ප්ලේට් එකට දාලා තියාගන්න. ඊළඟට අපි හදාගන්න සේර කැල්ලක් හොඳට තලා ගන්න ඕනේ. ඒකට තමයි සුවඳ රසය වැඩි වෙන්නේ. තලාගෙන ඉවරලා අපි ඒක හොඳට හීනියට කපා ගන්න ඕනේ. හරි අපි සේර කැඩේ හොඳට පොඩියට හීනියට කපා ගන්න ඕනේ. ඒක අපි වෙනම දාගොත් තියාගමු. හරි ඊට පස්සේ අපි හෝමෙඩිස් කොච්චි නේ හෝමෙඩිස් ගෙඩියක් කපා ගමු. ඊට පස්සේ අපි රම්පේ තුනක් ගත්තා. ඕනිමත් නැහැ ඉතින් මෙයා දාන්න ඒ වුණත් මම දානවා. රස වැඩි වෙන්න ඕන හින්දා. එක රසකාරක දාන්නේ මේව තමයි දාන්නේ. ඉතාලම සරලව ලේසියට හදාගන්න පුළුවන් රයිස් එකක් අද මම කියලා දෙන්නම්. හරි අපි මේ ටික දාගන්න තියාගමු. හරි අපිට අද ඕනේ වෙන්නේ මේ ටික තමයි රයිස් එක හදන්න. මහා ලොකු අමුද්‍රව්‍ය ඕනෙත් නෑ. අමුද්‍රව්‍ය 6යි 7යි. හරි අපි චිකන් ටිකක් ගමු. චිකන් ටික ඇවිල්ලා තුන් තම්බගෙන ගත්තා. තම්බගෙන අරන් ගිහලා මේ ටික බෙදගමු හොඳට. හරි රත් වෙන පෑන් එකට අපි තෙල් ටික දාගමු. තෙල් ටික දාලා හොඳට රත් වුණාට පස්සේ අපි චිකන් ටික දාගමු. හරි අපි චිකන් ටික දාගමු. උඹට ඕන ගානේ ගන්න පුළුවන්. මම ගියා 500ක් අරන් තියෙන චිකන්. රත් එකට හැමෝම දාන නිසා චිකන් ටික හොඳට ගන්න ඕනේ. කලින් නැති ගන්න ගාන පාට ගන්න කරගෙන ටික බැදිලා රාග ටිකක් දැන් බැදිලා තියෙන්නේ. හරි දැන් මේක බැදිලා තියෙන්නේ මම ප්ලේට් එකකට අයින් කර ගන්නවා දැන්. තෙල් ටික හොඳට බේර ගන්න ඕනේ. හරි චිකන් ටිකත් බෙදගත්තා. බෙදගෙන ඉල්ලා චිකන් ටික පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. රයිස් එකට ලොකු කෑලි දාන්නත් බෑනේ.
හින්දා මේ ටික පොඩි පොඩි කෑලි වලට කඩා ගන්නත් පුළුවන්. මම නම් කපා ගන්නවා. හරි කපාගෙන ඉවරයි. අපි මේ ටික ප්ලේට් එකට දාගමු. හරි මේ ටික මේ අමුද්‍රව්‍ය ටික තමයි මට ඕනේ වෙන්නේ රයිස් එක හදාගන්න. බිත්තර දුන්නම් ඔම්ලට් දාන එක. ඔම්ලට් කියන්නේ එළවලු එකටම දාන හින්දා මේ ටික රම්පේ සේර ටික බෙදගමු. හරි අපි කැරට් ටික දාගමු. කැරට් ලීස් ටික හොඳට දාගෙන ඉල්ලා ටික අපි බෙද ගන්න ඕනේ. බෙදගන්නේ ෆ්‍රයි කර ගන්න ඕනේ. අඩු ගින්දරේ මේ විදිහට හොඳට රත් කර ගන්න ඕනේ. හොඳට ඒකට අපි ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මම ලුණු අවශ්‍ය ප්‍රමාණයට දාගත්තා. ඔයගොල්ලෝ ඕන ප්‍රමාණයට දාගන්න. හරි ඊට පස්සේ මම මේකටම බිත්තර දානවා. ඔයගොල්ලෝ ප්‍රමාණය ඕන ගානක් දාගන්න පුළුවන්. මම බිත්තර 3ක් දාගන්නවා. කලම් කරගෙන ඉවරයි. හරි අපි මේකට කේලි සම්බ බත් ටික දාගන්න ඕනේ. මම බත් එකට කහ පොඩ්ඩක් දාලා තින්නේ. පොඩි පාටක් එන හින්දා. හරි මේ ටික අපි හොඳට කලවම් කරගන්න ඕනේ. එළවලු ටික හොඳට මික්ස් වෙන්න. මේ ටික හොඳට කලවම් කරගමු. අපි මේ කලවම් කරගෙන ඉවරලා මේ ප්ලේට් එකකට දාගමු. හොඳට පාටට කහ පාටට ලස්සන තියෙනවා. හරි අපි මේකේ රස බලමු. හරි පුදුම රසක් තියෙන මේක යාළුවනේ. ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.